ගැටඹේ බෝධිය මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ 64 කණුව අසල ගැටඹේ බෝධිය පාර අද්දර වන්නට පිහිටා ඇත. වර්ෂ 1947 දී ගංවතුරට මුළු ප්‍රදේශයම ජලයෙන් යට වූ විට මෙම ස්ථානය පමණක් යට නොවී තිබීම හේතුවෙන් ගැටඹේ බෝධියේ හාස්කම් ඇති බවට පැතිර යාමට ඒ හේතුවක්ව ඇත. උඩරට දෙවන රාජසිංහ රජ සමයේ පෘතුගීසි හමුදාවක් විසින් උඩරට රාජධානිය වටකොට ඇත. පෘතුගීසීන් උඩරටට ඇතුළු වන විට රජු මහනුවර අතහැර කඳුකරයට පලා ගිය අතර ගරිල්ලා ක්‍රමයට සතුරන් වටලන්නට විය. පෘතුගීසීන් කඳවුරු බැඳගත්තේ ගැටඹේ තොට අසලයි. මේ අතර දැඩි වර්ෂාවත් සමග පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත් සියල්ල වර්ෂාවට තෙමී තෙත බරිත විය. පෘතුගීසීන් ඔවුන්ගේ වෙඩි බෙහෙත් ගං ඉවුරේ දමා වේලන්නට විය. ගැටඹේ ගං ඉවුරේ පෘතුගීසීන් තෙත් වූ වෙඩි බෙහෙත් වේලනවා දුටු සිංහල සෙනවියෝ ඒ බව රජුට දැනුම් දී රාජ නියෝගයක් මත සියලු වෙඩි බෙහෙත් විනාශ කිරීමට කටයුතු සිදු කොට ඇත. අඩ හෝරාවක් පමණ පැවති මෙම ගන්නෝරු සටනින් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය විය. මෙම ගන්නෝරු සටන සිහිවීම පිණිස දෙවන රාජසිංහ රජු තම සහෝදර විජයපාල කුමරු ලවා ජය සමරු බෝධි අංකුර 3ක් සිටුවා ඇත. රජුගේ නියමය පරිදි විජයපාල කුමරුවන් විසින් 1938 දී මෙම ගැටඹේ බෝධිය රෝපණය කොට ඇත. දැනට අවුරුදු 375කට වඩා පැරණි බෝධියක් ලෙස මෙම ගැටඹේ බෝධිය හැඳින්විය හැකිය. හාස්කම් පිරුණු මෙම බෝධිය බෝධි පූජාවන් වලට ඉතා ප්‍රසිද්ධ වූවකි.